ඉතින් දැන් යන්නේ මම කන්නේ මේ පැත්තේ කොනටම කොනේ තියෙන ජීවිත පොඩ්ඩක් බාලා යන්න. කෑල්නේ කැම එක හැදීගෙන යනවා ඒ පැත්තේ. ඒ චිකන් එක එක්ලා රෝස් ගාන දින්නේ guys. ලොකු කෑල්ලක් තියෙනවා යාළුනේ. කන්න දින්නේ. කැමත්ත වදින්නේ නම්. එනවා 7යි යාළුවනේ 7 වෙනකන් දින්නේ කිය. ඉතින් අද කැම්ප් එකක් කරන්න යන්නේ සෝලෝ කැම්ප් එකක්. ඉතින් බලමු ගල උඩට නැගලා කැම්ප් එක ගහන්න අපි තැනක් හොයාගන්න ඕනේ. හොයාගෙන කැම්ප් එක ගහලා අද රෑ බතලේක ලින්දයි යන්නේ. එහෙනම් ගියාම කන්දට. ඉතින් මේ කන්දර නැගලා කැම්ප් එක ගහලා දවසම ඉන්න ඕනේ අද. ඉතින් අපි කැමරා මොනවා හරි හොයාගන්න ඕනේ. ඉතින් මාතේ ගොඩක් දේවල් ගෙනාවේ නැහැ. කොහොමද සෝලෝ කැම්ප් එකක් කරන් දෙන්නේ. ඉතින් දෙන්නදී guys ලොකු කැරයක් සෙට් වෙන්නේ අපිට. කැරේ දිගේ විසිල්ලා ඩාට නැගින් ගියන්නේ. ඉතින් මේ හයික් එකට යන්නේ පිටිපස්සේ පේනවනේ ඉරත් බැහැගෙන යන වෙලාවට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ගොඩාක් දවල් ආවේ නැහැ. ඉතින් හවස් වෙලා ආවිලා අපිට ටෙන්ට් එකක් ගහලා අද රෑ ඉඳලා මේකේ හෙට උදේ දියැල්ලක් තියනවා ගියා. අපි දියැල්ලක් හොයාගෙන ගිහිල්ලා දියැල්ලෙන් නාලා සුපිරියාදලයක් ගමු. ඉතින් තනිය යන්නේ guys. එහෙනම් සෙට් වෙමු ගාලට නගින තැනදී. පේනවනේ රෑයෝන්ගේ සද්දේ. රෑයෝන්ගේ සද්දේ හිතන හුලගා එද්දි තාප බය හිතන තාපෙන් බය හිතන ආවලේ අත්තකට ඉන්නේ. එහෙනම් මම අද දවල්ට කෑවෙත් නැහැ. කැම ටිකක් හදාගන්න වෙනවා. අද අපි බාබකියු එකක් දාන්න යන්නේ ඉතින් guys. ඉනිමැලයක් ගහලා බාබකියු එකක් දාලා කන්නයි තියෙන්නේ. කාලා අදලා ඉන්න තියෙන්නේ. ඊට වඩා guys මේකේ view එක මාර ලස්සනයි. ගොඩාක් හවස් වෙන කලින් උඩට යන්න ඕනේ. view එක බලා ගන්න. පාටම ලස්සනක් තියෙන්නේ. ඉක්මනින් යමු. ගොඩක් උඩට ඇවිල්ලා තියෙන හින්දා මේ පැත්තෙන් එන හුලම් පාර වදිනවා. ඉතින් කූල් වෙලා යනවා ඒක. නැත්නම් පට්ට මහන්සි. ඉතින් මෙතනින් නිකන් කැලෑවක් අස්සේ ඉඳන් දිව්‍ය ලෝකෙට යන පාර හම්බුණා වගේ. මොකද මම එහෙම ගියේ. ඔයාලට පේනවනේ. පිටිපස්සෙන් තියෙන කදු සෙට් එක. අම්මෝ පිස්සුවක් ඈ. කොල්ලා දැන් ඇවිදා යන්න හදන්නේ පාරාදීස එක. කොහොමද? ඕ පිස්සුවක් තමයි guys. අන්න මුදනේ ඉන්නේ. මුදනේ ගියාට මුදනේවත් නෙවෙයි. කාරියක් යන්න දෙන්න. කැම්ප් එකක් ගහන්න දෙන කමුණා guys. මෙතන අවුලක් නැති මම හිතන්නේ. අවුලක් නැහැ. ඉතින් guys හවස් වෙලා තව සෙට් එකක් ආවා කැම්ප් කරන්න. okay guys ඔක්කොම හරි දැන් අපිට තියෙන්නේ කෑම එක හදාගන්න. ඉතින් වැත්තේ තියෙනවා කෑම එකට ගෙනත් තියෙනවා චිකන්. අපිට කුකුලෙක් ඉන්නවා බාබකියු පාරක් දාන්න දෙන්නේ. එන ලිපපත්තු කරලා යම් වැඩේට.
Okay. වැඩේ යනවා යාළුවනේ. ඔකේ යාළුවනේ කෑම එක හැදීගෙන යනවා. ඒ ඇත්තේ. ඒ චිකන් එක එක් පුලා රෝස්ට් ගන්න දින්නේ guys. ඒකට බාබකියු මික්ස් ටිකක් දාලා සෝස් ටිකක් දාලා යන්න තියෙන්නේ. චිකන් වැඩේ යනවා. Okay. කෑමක් තමයි තියෙන්නේ. උලගත් එක්ක ඉන්න මේ මාර විදිහට ඇවිල්ලා ඉන්න දර කීප. ඒ ඉතින් උල ගන්න පුච්චලා කම සුපිරිය. සුපිරියක් තමයි ඈ. හොඳට මේ ඉදිරිය මේ හැදිලා තියෙනවා මේක. ලොකු කෑල්ලක් තියෙනවා යාළුවනේ. කන්න දෙන්නේ. කැමැත්ත වදින්නේ නම් ඔකේ අපි කාලා ටික පොඩ්ඩක් සුදු වෙලා ගීමේ තව ටිකක් ගන්න ඕනේ සත්තු වෙනව නැත්තම් කාලා සෙට් යමු එහෙනම් මම මේ කන්නම් උඩක් තියලා යාළුවනේ කන්න නෙමයි කියන්න දෙයක් නැහැ ගත්ත තියෙනවා guys අපි සෙට් යමු හෙට උදේට වැඩ ගොඩක් තියෙනවා හෙට උදේ අපිට දියල්ලක් තියෙනවා ඒක හොයාගෙන යන්න ඕනේ ඒක හොයාගෙන ගිහලා නාලා පොඩ්ඩක් මේක බටේ ඇවිදලා කරලා අතලයක් ගන්න තියෙන එන කට්ටියටම good night good morning ඉතින් වෙලාව 7යි යාළුවනේ 7 වෙනකන් ඉන්න ගියා. ඉතින් අපි ටෙන්ට් එක ගලවලා ඇවිදලා බලමු. අර පැත්තට යන්නත් ඕනේ. ගලේ මේ පැත්තට යන්නත් ඕනේ. දෙපැත්තටම ගිහිල්ලා බලමු. අපි ටෙන්ට් එක ගලවමු ඉක්මනින්. දැන් යන්න මම කන්නේ මේ පැත්තේ කොනටම මේ තියෙන ජීවිත පොඩ්ඩක් බාලා යන්න. චා. ඉතින් පාන්දර මාර ලස්සනක් තියෙන්නේ මට ඒක. හෝ ලස්සනයි guys. අර මේ කදු වලට යටින් මීදුම බාලා ලස්සනයි guys ඉතින් අන්න අර පැත්තේ තියෙනවා මං ඊළඟට කරන්න තියෙන මිෂන් එක. යමු බලන්න පොඩ්ඩක්. ඉතින් ඔන්න මං වම් පැත්තේ කන්දේ මේ කොනටම ඇවිල්ලා තියෙන්නේ guys. ඉතින් මේ පැත්තෙන් එන්න පුළුවන්. උඩින්ම අයින තමයි මේ කොහොමද? අස්සන වීව එකක් තියෙන්නේ. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව කන්ද එහා පැත්තේ කොනටක් ගිහින් බලමු. මොකද මගේ GoPro එකේ එච්චර බැටරි නැහැ. ඉතින් ගලෙන් මේ පැත්තකින් පල්ලට බහින්න පුළුවන්. ගලෙන් ගිහින් ෂා
මං හිතුවේ නෑ මේ පැත්තට යන්න පුළුවන් ඇති කියලා. අන්න දරණන් තියෙනවා. කවුද දන්නේ? අපි ඇවිල්ලා මහරෑනේ කැම්ප් එකේ ගිහුවේ. දරවන පට්ට කීමක් කියනවා. දර හැමතැනම. ෂා. මේ තියෙන්නේ ගල්ලේ විහාරෙ. කොහොමද පොට් එක? එනවා මහා ලස්සනයි. කෝපි පාරක්. මෙතනම නේ විහාරය තියෙන්නේ ඉස්සරහා. ඉතින් මෙන්න යාළුවනේ ගල්ලෙන. ඉතින් මම දැන් යන්නේ මේ පැත්තේ දකුණු පැත්තේ කෙළවරට. ඉතින් මේකේ බලන්න දේවල් තියෙනවා. ගල්ලෙන විහාරයක් එහෙම. ඊයක් බලමු. බැටරි තුනක් තියෙනවා. මේ පැත්ත හරිම ලස්සනයි. ඉතින් උඩට නැගගෙන යද්දී මේ ගලේ තිබ්බ පරණ පන්සල තියෙනවා උඩ. ගොඩ කාලින් ඇවිල්ලා නෑ ඔය කවුරු මේ පැත්තට. ඔන්න මන් දැන් ඉන්නේ කලේ අනිත් පැත්තේ කොනේ. අනාතෙන් ගියයි. දකුණු පැත්ත කොනට වැහිලා තියෙන්නේ. view point දෙකයි තියෙන්නේ. මේ පැත්ත එකයි අර එහා පැත්තට වෙන්න එකයි. එහෙනම් යාළුවනේ අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් මොකද කැමරා එකේ තව බැටරි ටිකයි තියෙන්නේ. නැත්තම් තව ටිකක් තමයි වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් ඔයාලා බලාගෙන හිටපු වීඩියෝ ඉවර වෙනකම් බලාගෙන හිටපු ඒ වගේම වීඩියෝ එක එන්ජොයි කරපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් subscribe ලා 18 ලං වෙලා තියෙන්නේ. තව චුට්ටයි තියෙන්නේ. ගේමක් ගාමු. ඉතින් subscribe පාරක් දාලා bell icon එක touch කරලා අපි support එකක් දෙන්න. ඉතින් තවත් ඉක්මනින් මේ වගේ අලුත්ම ඇඩ්වෙන්චර් වීඩියෝ එකකින් සෙට් වෙමු. මොකද ඊළඟ වීඩියෝ එක ඇඩ්වෙන්චර් එකක් යාළුවනේ. ඒක දැම්ම කියන්නේ නැහැ. එහෙනම් අපි ඉක්මනින් සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකේ. ජය වේවා.